ඍණාත්මකයෙන් එන බැටරිය ඍණාත්මකයෙන් එන ධාරාව මේ කෙලවරෙන් ඇතුල් වෙනවා මේ පිත්තල දණ්ඩට. පිත්තල දණ්ඩ දිගේම ගමන් කර මේ ස්පාශකයට ඇතුල් වෙලා මේ ස්ථානයේ ධාරා නියමකයේ අග්‍රයෙන් අනිත් පැත්තට යනවා. දැන් මේ අවස්ථාවේ මෙහි ප්‍රතිරෝධය ශුන්‍ය තත්ත්වයේ පවතින්නේ. ඒ නිසා අපිට දක්නට ලැබෙනවා බල්බ තුලින් උපරිම ධාරාවක් ගමන් කරන අතර මේ ඇමිටරෙන්ද වැඩි පාඨාංකයක් දක්නට ලැබෙනවා. ඊළඟට ධාරාව අඩු කිරීමට මා ප්‍රතිරෝධය වැඩි කරනවා. දැන් පරීක්ෂා කරන්න මා ස්පාශකයේ අනිත් කෙලවර තල්ලු කරමින් මෙහි ප්‍රතිරෝධය ක්‍රමයෙන් වැඩි කරනවා. ක්‍රමයෙන් වැඩි කරන විට අපට දක්නට ලැබෙනවා පරිපථයේ ගලන ධාරාව අඩු වෙන බව. මේ බව බල්බ් වල දීප්තිය පරීක්ෂා කිරීමෙන් දැකිය හැකි. දැන් බල්බ් වල දීප්තිය ඉතා අඩු වගේක පවතිනවා. දැන් බල්බ් වල දීප්තිය නොපෙනී යන තත්ත්වයට තිබෙන්නේ. නමුත් බල්බයේ නොපෙනී ගිය දීප්තිය බල්බය තුළින් ධාරාවක් යනවා තාමත්. ඒ නිසා එම ධාරාව පරීක්ෂා කළ හැකි. නමුත් මෙම ධාරාව ඉතා කුඩා නිසා බල්බයේ සූත්‍රිකාව රත් කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. මේ නිසායි බල්බයේ දීප්තිය නැතිවන්නේ. මා නැවතත් මේ ස්පාශකය අනිත් පැත්තට චලනය කරමින් ආපසු චලනය කරමින් මෙය ප්‍රතිරෝධය අඩු කරනවා. එවිට අපට දක්නට ලැබෙනවා බල්බේ නැවතත් ක්‍රමක්‍රමයෙන් දැල්වි එළිය ලැබෙන බව. එනම් දැන් පරිපථයෙන් දැක්වෙන ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. ඒ නිසා නැවතත් ධාරාව වැඩි වෙනවා. දැන් මා ඉදිරියේ පවතින්නේ සරසම වූ වෝල්ට් 6 බල්බ 3ක් යොදා තනා ඇති පරිපථයක්. මේ පවතින්නේ වෝල්ට් 12ක බැටරියක්. මුලින්ම මේ වෝල්ට් 6 බල්බ දෙක මා දැන් මේ අත තබා පෙන්වන වෝල්ට් 6 බල්බ දෙක ශ්‍රේණිගත කර මෙම බැටරියට සම්බන්ධ කළ විට මේ බල්බ දෙක දිගේ ධාරාව ගලනවා. මේ දෙක ශ්‍රේණිගත නිසා මේ බල්බයට වෝල්ට් 6කුත් මේකට වෝල්ට් 6කුත් ලැබෙනවා. එවිට බල්බ දෙක සමාන දීප්තියෙන් දැල්වනු ලැබෙනවා. දැන් එය පරීක්ෂා කරමු. දැන් ඔබට හොඳින් නිරීක්ෂණය කළ හැකි මේ එක බල්බයකට වෝල්ට් 6 බැගින් ලැබෙන නිසා මේ බල්බ දෙක සමාන දීප්තියෙන් දැල්වෙනවා. දැන් මේ බල්බයට මා අත දමන මේ බල්බයට සමාන්තරව තවත් වෝල්ට් 6ක බල්බයක් යොදා තිබෙනවා. මේ බල්බය. දැන් මේ බල්බයට ධාරාව යන ලෙස මේ ස්විචය මා සංවෘත කළ විට දැන් සිදුවන්නේ කුමක්ද? මෙතනින් ඇතුළු ධාරාව දැන් මේ බල්බය හරහා යනවා. මේ නිසා මේ බල්බ දෙකටම ධාරාව බෙදී යනවා. දැන් මේ බල්බ දෙක හරහා පවතින සමග ප්‍රතිරෝධය කලින් මේ තනි බල්බය හරහා තිබූ සමග ප්‍රතිරෝධයට වඩා අඩුයි. එම නිසා සමස්ත වශයෙන් මේ පරිපථය තුළ ලැබෙන ප්‍රතිරෝධය කලින්ට වඩා අඩු වෙනවා. මේ නිසා බැටරියෙන් අධික ධාරාවක් ලබා ගන්නවා. මේ අධික ධාරාවක් ලබා ගැනීම නිසා එනම් කලින්ට වඩා වැඩි ධාරාවක් බැටරියෙන් ලබා ගන්නවා. ඒ නිසා අපට දක්නට ලැබෙනවා බැටරියෙන් එන ධාරාව සම්පූර්ණයෙන්ම ගමන් කරන මේ බල්බය කලින්ට වඩා වැඩි දීප්තියකින් දැල්වෙනවා. නමුත්
මෙතන බල්බය හරහා කලින් ගැලූ ධාරාවට වඩා අඩු ධාරාවක් දැන් යන්නේ මොකද බල්බ දෙකටම බෙදී යන නිසා මේ නිසා මෙම් බල්බ දෙක හරහා මෙම් බල්බ දෙකේ දීප්තිය කලින්ට වඩා අඩු වී ලැබෙන බව අපිට හොඳින් නිරීක්ෂණය කළ හැකියි. දැන් මම ඔබට ඉදිරිපත් කරන්න යනවා කෝෂයක අග්‍ර අතර විභවාන්තරය යන රාශිය පිළිබඳව. කෝෂයක් නැතහොත් කෝෂ ශ්‍රේණිගත කිරීමෙන් සෑදූ බැටරියක විද්‍යුත්ගාමක බලය යනු එම බැටරියට අදාළ වෙනම අගයක් බව අප දන්නවා. අග්‍ර අතර විභවාන්තරය ලෙස අප හඳුන්වන්නේ මෙම බැටරියක අග්‍ර දෙක අතරට යම් පරිපථයක් යොදා තිබෙදී එනම් මේ බැටරියෙන් ධාරාවක් ගලන හෝ නොගලන අවස්ථාවකදී එම අග්‍ර දෙක අතර පවත්නා විභවාන්තරය. මේ විභවාන්තරය ඒ තුලින් ගලන ධාරාව මතත් එම බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මතත් වෙනස් වන බව අප අධ්‍යයනය කර තිබෙනවා. ඒ පිළිබඳව විස්තර මේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කර පත්‍රිකාවේ දක්වා තිබෙනවා. ප්‍රායෝගිකව මෙම සිද්ධිය සිදුවන අන්දම අප දැන් පරීක්ෂා කරමු. දැන් මා ඉදිරියේ ඇත්තේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතාමත්ම අඩු තත්ත්වයේ බැටරියක්. මේක සම්පූර්ණයෙන්ම ශුන්‍ය කියන්න බෑ. නමුත් ඉතාම අඩු ශුන්‍යයට ආසන්න තත්ත්වයක තිබෙන බැටරියක්. මේ නිසා මේ බැටරිය සම්බන්ධ කර මේ සාරසම බල්බ තිබෙනවා. මේ පරිපථයට බල්බ 3ක් අපට යොදාගත හැකි. මේ අග්‍රතර විභවාන්තරය පරීක්ෂා කළ හැකියි. මුලින්ම මේ බල්බ තුනම නිවි පවතිනවා. එනම් මේ බැටරියෙන් කිසිදු ධාරාවක් ලබා ගන්නේ නැහැ. මේ මොහොතේ ධාරාවක් නොගලන අවස්ථාවේ මෙම බැටරියේ අග්‍රතර පවතින විභවාන්තරය මේ වෝල්ට්මීටර පාඨාංගය මගින් දැක්වෙනවා. ඊළඟට මා මේ පරිපථයේ එක බල්බයක් පමණක් දැල්වනවා. දැන් මේ එක බල්බයක් දැල්වීම නිසා බැටරියෙන් යම් ධාරාවක් ගලනවා. මෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධය හරියටම ශුන්‍ය නම් මෙහි විභවාන්තරය අග්‍රතර විභවාන්තරය කලින් තිබූ අගයම පැවතිය යුතුයි. අඩු වීමට හේතුවක් නැහැ. නමුත් මම හිතනවා මෙතනදී ඉතා සුළු ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඊළඟට තවත් බල්බයක් දැල්වනවා. දැන් එම බල්බයක් දැල්වූ විට කලින්ට වඩා වැඩි ධාරාවක් බැටරියෙන් ලබා ගන්නවා. මේ නිසා අග්‍රතර විභවාන්තරය වෙනස් විය හැකියි. ඊළඟට අපි තවත් බල්බයක් දැල්වා බලමු. දැන් බල්බ 3ක්ම දැල්වා තිබෙනවා. මුල් අවස්ථාවට සාපේක්ෂව විශාල ධාරාවක් දැන් ලබා ගන්නවා. දැන් අග්‍රතර විභවාන්තරය යම් සුළු ප්‍රමාණයකින් අඩු විය හැකියි. නමුත් මා මුලින් සඳහන් කළ අන්දමට මේ බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය තත්ත්වයට ආසන්න එකක් නිසා ඔබට දක්නට ලැබෙයි මෙම අග්‍රතර විභවාන්තරය අඩු වූයේ ඉතා සුළු ප්‍රමාණවලින්. මෙම අග්‍රතර විභවාන්තරය අඩු වූයේ සුළු ප්‍රමාණවලින්. ඒ බව නැවත පරීක්ෂා කළ හැකියි. මා බල්බ එක නැවත නිවනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයට ආසන්න වූ බැටරියක් භාවිත කර එහි අග්‍රතර විභවාන්තරය වෙනස් වන අන්දම මා කලින් ඉදිරිපත් කළා. දැන් මා යොදාගෙන තිබෙන්නේ මේ බැටරිය යම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරියක්. මේකට යම් ප්‍රමාණයක සැලකිය යුතු තරම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පවතිනවා. මේ බැටරිය තරම පරණ එකක්. මේ නිසා මෙම් බැටරියේ ධාරාවක් නොගලන අවස්ථාවේ මෙහි අග්‍රතර විභවාන්තරය දැන් මේ වෝල්ට්මීටර පාඨාංකය ලෙස අපට දක්නට පුළුවන්.
දැන් මේ බැටරියෙන් අප ධාරාවක් ලබා ගැනීම මුලින්ම මා එක බල්බයක් දැල්වනවා. ඔබට දක්නට ලැබේ එක බල්බයක් දැල්වීමේදී ධාරාව ලබා ගත්තා. දැන් අග්‍රතර විභවාන්තරය කලින්ට වඩා අඩු වුණා. මේකදී හේතුව මේ බැටරියට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් පැවතීමයි. දැන් එක බල්බයක් දැල්වෙන අවස්ථාවෙන් පසු මා නැවතත් තවත් බල්බයක් දැල්වනවා. මේ විට බල්බ දෙකටම ධාරාව ලබා ගන්නවා. මේ නිසා බැටරියෙන් යම් වැඩි ධාරාවක් ලබා ගන්නවා. අපිට දක්නට ලැබෙනවා මේ විට අභ්‍යන්තර මේ විට මේව කෝෂයේ අග්‍රතර විභවාන්තරය මුල් අගයට වඩා දැන් තවත් අඩු වෙලා තිබෙනවා. ඊළඟට අප තවත් බල්බයක් දැල්වා බලමු. මේ විට බැටරියෙන් ලබා ගන්න ධාරාව තවත් වැඩි වෙනවා. මේ හේතුව නිසා මෙම අවස්ථාවේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය කලින්ටත් වඩා අඩු වී තිබෙනවා. මේ අනුව මෙවැනි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරියකින් අප ලබා ගන්නා ධාරාව ක්‍රමයෙන් වැඩි කරන විට එහි අග්‍රතර විභවාන්තරයේද ක්‍රමයෙන් අඩු වෙමින් ලැබෙනවා. කියන්නේ භෞතික විද්‍යාගාරදී භාවිතා කරන දණ්ඩ චුම්බකයක්. මේ දණ්ඩ චුම්බකයේ වට ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍ර. මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ මාලිමා වලින් අපිට බලා ගන්න පුළුවන්. මාලිමා කටුවේ මේ වතු පැත්ත පීඩන පැත්තේ දිශාව තමයි චුම්බක බල රේඛා පීඩන. මේ චුම්බකයේ මේ රතු පාටින් දැක්වෙන්නේ උත්තර ධ්‍රවය, නිල් පාටින් දැක්වෙන්නේ දක්ෂිණ ධ්‍රවය. මාලිමා කටුව තිබ්බහම උත්තර ධ්‍රවය ආසන්නයේ තිබ්බහම උත්තර ධ්‍රවයෙන් ඉවතට රතු මාලිමා කටුවේ රතු අග්‍රය පිහිටනවා. ඒකෙන් පේනවා මේ උත්තර ධ්‍රවයෙන් පිටට තමයි බල රේඛා වීදෙන්නේ. ඒ වගේම දක්ෂිණ ධ්‍රවයේ අතරින් තිබ්බහම දක්ෂිණ ධ්‍රවයේ දෙසටයි පිහිටන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් දක්ෂිණ ධ්‍රවයේ තුලටයි බල රේඛා පිහිටන්නේ. ඒතකොට මේ චුම්බකයක් අපිට ওই බල රේඛා පිහිටන ආකාරය මේ දණ්ඩ චුම්බකයක අසලක යකඩ කුඩු දැමීමෙන් අපිට බලා ගන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ යකඩ කුඩු දාපුවම එක්තරා රටාවකට පිහිටනවා. ඒ පිහිටන්නේ බල රේඛා පිහින්න ආකාරයට. මේ එක්තරා රටාවකට මේ යකඩ කුඩු හැදෙනවා. මේ ආකාරයට මෙතනින් මෙහාට මේ ආකාරයට ගිහලා මේ ආකාරයට බල රේඛා පිහිටනවා. ඒ වගේම මේ තියෙන්නේ පරිණාමිකාව. මේවා එකක් අපි හඳුන්වනවා පරිණාමිකාවක් කියලා. ශ්‍රින්කී ආකාරයට මේකේ කම්බි පොටවල් උතර තියෙනවා. ඒතකොට මේක පරිණාමිකාව. මේ පරිණාමිකාවක් තුලින් විද්‍යුත් ධාරාව ගමන් කිරීමේදී ඒ අවට අර ආකාරයටම දණ්ඩ චුම්බකයක් අතර බල රේඛා ඇති වෙන ආකාරයටම බල රේඛා ඇති වෙනවා. අපිට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ පරිණාමිකාව අතරට මම යකඩ කුඩු දාලා මේකේ තරවාගේ විද්‍යුත් ධාරාව යවනකොට තමයි බල රේඛා ඇති වෙන්නේ. දැන් මෙහෙම අපි දක්වලා මෙතන බල රේඛා ඇති වෙනවා. ඒක දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක විදුලි ධාරාවක් යවනකොට දැන් මේක විදුලි ධාරාවක් යනවා. දැන් බල රේඛා අර දණ්ඩ චුම්බකයේ අවට හටගත්තා වගේ මේකේ අන්තිම රටාවකට මේක අසලින් අපිට මේ මාලිමාව තිබ්බොත් අපිට දැක් ගන්න පුළුවන් මාලිමාවේ මේ බල රේඛාවල දිශාව. දැන් මේ ආකාරයෙන් තිබ්බා මාලිමාවේ රතු පැත්ත මේ පැත්තට පිළිනවා. ඒ කියන්නේ බල රේඛාව පිළිගන්නේ මේ පැත්ත. ඒතර මේ පැත්තේ නම් චුම්බකයේ දක්ෂිණ ධ්‍රවයට අනුරූප වෙනවා. දණ්ඩ චුම්බකයට. මේ පැත්තේ තිබ්බහම මේ පැත්තට රතු පැත්ත පිළිගන්නේ මාලිමාවේ. ඒතකොට මේ පැත්තේ නම් චුම්බකයේ දණ්ඩ චුම්බකයේ උත්තර ධ්‍රවයට අනුරූප. ඒ කියන්නේ සර්පිලාකාර කම්බි දඟලයක් තුලින් ධාරාවක් යනකොට ඒ සර්පිලාකාර කම්බි දඟලයේ එක් අග්‍රයක් දණ්ඩ චුම්බකයේ උත්තර ධ්‍රවයක් ලෙස හැසිරෙන අතර අනිත් අග්‍රය
දක්ෂිණ ද්‍රවයක් ලෙස හැසිරෙනවා. සාමාන්‍යයෙන් අපි ධාරාව යන දිශාව බැලුවොත් නිරීක්ෂණය කළොත් මේකෙන් අපිට පේන්න නවාවි ධාරාව දක්ෂිණාවර්තව සංකිසි දක්ෂිණාවර්තව ගමන් කරන්නාසේ පේන අග්‍රය දක්ෂිණ ද්‍රවයක් ලෙස ධාරාව වාමාවර්තව ගමන් කරන්නාසේ පේන අග්‍රය උත්තර ද්‍රවයක් ලෙස ක්‍රියා කරනවා. ගණ්ඩ චුම්බකයක් වටා චුම්බක බල රේඛා ඇතුණා වගේම මේ ඍතු ධාරාවක් කියන ඍතු සන්නායකයක් වටා චුම්බක බල රේඛා ඇතුණා. නමුත් අපිට මේකේ තනි කොටක් යොදලා ඇතිවන චුම්බක බල රේඛා නිරීක්ෂණය කරන්න අමාරුයි ප්‍රබලතාව අඩු නිසා. ඒ නිසා අපි විතර කොටවල් 20ක් විතර යොදලා ඇතිවන චුම්බක බල රේඛා නිරීක්ෂණය කරන්න අපිට පුළුවන්. දැන් මම මෙතනදී යකඩ කුඩු යොදලා තියෙනවා. මේවා තාම ධාරාවක් යවන්නේ නැති නිසා ක්‍රම රටාවකට පිළිතුරක් නැහැ. නමුත් දැන් මේ මාලිමාව කියලා බැලුවත් අපිට පේනවා මාලිමාවේ මේ කටුව පිහිටන්නේ නියමිත දිශාවකට පමණයි. අර වාගේ මේ උතුරු දකුණු දිශාවට විතරයි පිහිටන්නේ. වෙනස් වීමක් වෙලා නැහැ. දැන් බලන්න මෙතනදී අපි ධාරාවක් යවනවා. මේ විදුලි ධාරාවක්. විදුලි ධාරාව යවනකොට දැන් අපිට පුළුවන් නිරීක්ෂණය කරන්න මාලිමාවේ කටුව අර ඉස්සලා වගේ මේ පැත්තම පිළිගන්න නැතුව වෙනස් වෙනවා. දැන් පීර්ණ මේ අතට දැන් මෙහාට ගිනනකොට මෙහාට හැරලා තියෙනවා. මේ පැත්තට හැරලා ඒ කියන්නේ චුම්බක බල රේඛා මේ අතට පිහිටනවා. දැන් මේ යකඩ කුඩු මත යකඩ කුඩු ක්‍රම රටාවකට ඇහිරෙනවා බව කියනවා. වලලු ආකාරයට ඒ කියන්නේ චුම්බක බල රේඛා මේ ආකාරයට පිහිටන බව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතෙන්දී අපිට මේ චුම්බක බල රේඛාවල දිශාව සොයා ගැනීම සඳහා මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයේ භාවිතා කරන්න පුළුවන්. එතකොට ධාරාව මේ උදාතර යනවා නම් චුම්බක බල රේඛා පිහිටන්නේ මේ අත. මේක සාමාන්‍ය දකුණත් පාවිච්චි කරලා කරන්න පුළුවන්. දකුණත් මහා පැටගිල්ල ධාරාව යන දිශාවට යොමු කරපුවාම අනෙක් ඇඟිලි වලින් චුම්බක බල රේඛාවල දිශාව ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කස්කුරුප්පක් ධාරාව යන දිශාවට තියලා ඒකේ ධාරාව යැවීම පිණිස මිට කරකවන දිශාවෙන් චුම්බක බල රේඛාවල දිශාව දැක්වෙනවා. දැන් මේ මාලිමාව දැනට පිළිගන්නේ දැන් මේ හැටි තිබ්බහම මේ පැත්තට පේනවා. දැන් අපි බලමු මේකේ ධාරාවේ දිශාව මාරු කරනවා. දැන් මාලිමාව කරලා අර පැත්තට ගිහින්නවා. ඒ කියන්නේ ධාරාවේ ඉස්සලා ධාරාව විද්‍රාතර ගියේ දැන් ධාරාව මේ අතට යන්නේ. එතකොට බල රේඛා මේ අතට යොමුනවා. ඉතින් තියෙන්නේ වෘත්තාකාර කම්බි නගරයක්. මෙහි එක් අර්ධයක් විතර අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අනෙක් අර්ධය මේ ගහඩියෙන් යටින් තියෙන්නේ. එතකොට මේක වටත් මේ යකඩ කුඩු අතුරුලා තියෙනවා. එතකොට දැනට මේකේ ධාරාවක් යන්නේ නැති නිසා යකඩ කුඩු ක්‍රමවත් ප්‍රකාරයකට දෙන්නේ නැහැ. නමුත් මේක තුලින් තරවාගේ ධාරාවක් යවුවොත් මේකේ මේ කෙලවර වටා වෘත්තාකාර විදියට යකඩ කුඩු හැසිරෙනවා. මේ කෙලවර වටා වෘත්තාකාර විදියට යකඩ කුඩු හැසිරෙනවා. දැන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් බලන්න මේකේ මෙතනත් මේ වගේ වලලු ආකාරයට යකඩ කුඩු හැසිරලා තියෙනවා. මෙතනත් යකඩ කුඩු හැසිරලා තියෙනවා. දැන් මේ පැත්තෙන් ධාරාව මෙහාට එනවා නම් අපිට එතකොට මේ බල රේඛාව මේ අතට තිබ්බා. මේ පැත්තෙන් ධාරාව උඩට එනවා නම් මේ ධාරාව යන්නේ යටට. එතකොට බල රේඛාව පිටින්නේ. දැන් අතනදී වගේම අපි මෙතන කොටවල් විශාල සංඛ්‍යාවක් යොදාගෙන තියෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි කරගෙන ඉන්න සඳහා
මල ක්ෂේත්‍රයක ධාරාවක් ගෙනියන සන්නායකයක් ලැබුණට ඒ මත බලයක් ඇති වෙනවා. එම බලයේ දිශාව ලබා ගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ වමක් වීමේ භාවිතේ. වමතෙහි දබරගිල්ල ක්ෂේත්‍රයේ දිශාවටත් මැදගිල්ල ධාරාවේ දිශාවට යොමුවරපුවාම මේ මාපට ගිල්ලෙන් දැක්වෙනවා ඒ ධාරාව ගෙනියන සන්නායකයේ මත ඇතිවන චුම්බක බලයේ දිශාව. එතකොට මේකට අනුව මේ ධාරාව සහ චුම්බක ක්ෂේත්‍රයේ සමාන්තර වුණොත් බලයක් ඇති වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් බලයක් ඇති වෙන්නේ ධාරාව ගෙනියන සන්නායකයේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බ වුණොත් උපරිම බලයක් ඇති වෙනවා. ආනත වුණොත් ඊට වඩා අඩු බලයක් ඇති වෙනවා. සමාන්තර වුණොත් බලයක් ඇති වෙනවා. දැන් බලන්න මෙතෙන්දී මේකේ චුම්බකයේ උත්තර ද්‍රවය මෙතන තියෙනවා, දක්ෂිණ ද්‍රවය මෙතන තියෙනවා. මේ අතර බල රේඛා ඇති වෙන්නේ. එතකොට මේ යට කොටට මේක සමාන්තර. ඒ නිසා පැහැදිලි බලයක් ඇති වෙන්නේ නැහැ. ධාරාවක් කියන පැහැදිලිව බලයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ උඩ කොටස් ලම්බක නිසා ඒ උඩ කොටස් මත ඇති වෙන සුළු බලයක් තමයි මේක සුළු චලනයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක ලම්බකව කියලා චුම්බක ක්ෂේත්‍රය ධාරාව ගෙනියන සන්නායකයට ලම්බකව තිබ්බාම දැන් මෙතනදී චුම්බක උත්තර ද්‍රවය මෙතන තියෙනවා. ඒතර මේකෙන් පල්ලෙහාට තමයි චුම්බක බල රේඛාවක් වෙන්නේ. ක්ෂේත්‍රයේ පල්ලෙහාට ධාරාව මේක දිගේ මෙහාට ගෙනිච්චොත් බලය ඇති වෙනවනේ මෙහා. ධාරාවේ පැත්ත මාරුනොත් ධාරාවේ පැත්ත මාරු වෙනවා බලය ඇති වෙනවනේ මෙහා. දැන් අපි බලමු පහාට මේකේ බලය ඇති වෙනවා. දැන් බලය ඇතුලේ මෙහා. එවනම් අපිට පහාට මේකේ තෝට ධාරාව ගෙනින් තියෙන බලය මෙහාට ඇති වෙන්න චුම්බක ක්ෂේත්‍රය මෙහාට ගෙනව ධාරාව යනකොට මේ යට කොට ගියේ අනිත් පැත්තට. ගන්නවත් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට මේ ආකාරයට බලය ඇතුලේ අනිත් පැත්ත. ඊළඟට දැන් මේ ධාරාවේ අග්ග මාරු කළා. නැවත නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා බලය ඇතුලේ මෙහාට. ඒතකොට මේකේ දැන් ධාරාව මේ පැත්තට ගිහින් දැන් ධාරාව මෙහාට ඒකත් බලය ඇති වෙනුනේ මෙහාට. එක්වර තමයි ස්විච් එක දානකොටම මේ පැත්තට බලය ඇති වෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අතර බලය ඇතුළේ ඒතකොට මේ වමක් වීම යොදපුවාම මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා ධාරාව මෙහාට තියෙනවා එහෙනම් චුම්බක බලය මෙහාට තියෙනවා. ඒතකොට ධාරාව ගමන් කරලා තියෙන්නේ මේ අතට. පරිමිත දිගක් ඇති ඍජු සමාන්තර සන්නායක දෙකක් දිගේ ධාරා ගෙනියනකොට මේ දෙක අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ හෝ විකර්ෂණ බල ඇති වෙනවා. ඒකට ධාරා එකම දිශාවට ගලනකොට එක්කම් ඍජු සන්නායකයකින් ඇතිව අනිත් එක අසල ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා අනිත් සන්නායකය අතර ඇති වෙනවා ආකර්ෂණ බලයක්. ඒතකොට මේ දෙක අතර ඇති වෙන්නේ ආකර්ෂණ බලය. මේ ආකර්ෂණ බලය නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියා බලය සහ ප්‍රතික්‍රියා බලය වෙනවා. ඒතකොට මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ මේ කොටවල් දෙක මත වෙන වෙනවා. ඒලා බලන්න පුළුවන් නිරීක්ෂණය දැන් මෙතනදී යන්නේ මේ දිගේ එකම ධාරා ගමන් කරන්නේ එකම දිශාවට. ඒතකොට මෙතන ඇති වෙනවා ආකර්ෂණ බලය. බලන්නකොට මේ දෙක මේ පැත්තට ආකර්ෂණය වෙනවා. මේදී අපි සකස් කරලා තියෙන්නේ ධාරා දිශා දෙකකට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් ගන්නා ඍජු සන්නායක දෙකක්. මෙතන කුදිත් අපි අර සන්නායක දෙක යොදාගෙන තියෙන කොටවල් සංඛ්‍යාව වැඩි කරලා මොකද ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි කරගන්න. ඒකෝට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වැඩි බලයක්. එතන මේකේ ධාරා ප්‍රතිවිරුද්ධ දිශාවට ගලනකොට මෙතන අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ දිශාවලට විකර්ෂණ බල ඇතිවන බව.
තියෙන විද්‍යාගාරයේදී අපි සකස් කරන ලද සරල ධාරා මෝටරය. මේ මෝටරේ මේ කොටස ආමීකරය කියනවා. මෙතන තියෙන ඍජු කෝණාශ්‍රාකාර කම්බි නගරයක්. මෙතන තියෙනවා මැග්නට් දෙයක් සාකච්ඡා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ලබා දීම සඳහා. මේ ඍජු කෝණාශ්‍රාකාර කම්බි නගරේ අග්‍ර දෙක මේ සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ අර්ධ වෘත්තාකාර ඇතුළුම් මිලි දෙකකට. ඒ ඇතුළුම් මිලි දෙකෙන් පස්සේ මේ දෙක ගුරුසු දෙකකට ස්පර්ශක දෙකකට සම්බන්ධ කරලා තමයි බාහිර පරිපථයකට ලබාගෙන තියෙන්නේ. බාහිර පරිපථයකට සම්බන්ධ කරලා තියෙන්නේ. සරල ධාරා මෝටරේ සහ ප්‍රත්‍යවර්ත ධාරා මෝටරයන් දෙකේම වෙනස තියෙන්නේ මේ ඇතුළු මිලි දෙකේ. මේ සරල ධාරා මෝටරේ තියෙන මේ අර්ධ වෘත්තාකාර දැන් උඩට පේනවා බැලු මිලි දෙකක්. මෙතන අර්ධ වෘත්තාකාර වල දෙකක් තියෙන්නේ. නමුත් ප්‍රත්‍යවර්ත ධාරා මෝටරේ තියෙන ඒ වගේ මේ සම්පූර්ණ වල දෙකකට මේ අග්‍ර දෙක සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපිට මේක නිරීක්ෂණය කරනවා මේකේ ධාරාවක් යනකොට මේ මෝටරය භ්‍රමණය වෙනවා. දැන් බලන්න මේක භ්‍රමණය වෙනවා මේකේ කොහොමද ස්පර්ශ ගුරුතු දෙකේ මේ අතුරු මිලි ස්පර්ශ වෙලා තියෙනවා. මේ විදිහේ ධාරාව දැන් මේ මාර්ගය අපිට මේකේ දිශාව මාර්ගය මේ පැත්ත තමයි භ්‍රමණය වෙන්නේ. ඒ ධාරාව මාර්ගය මේ පැත්තට දොරනවා නිරීක්ෂණය කරලා තියෙන ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝවක්. දැන් අපි ඉස්සෙල්ලා නිරීක්ෂණය කළා සරල ධාරා මෝටර. මෙතන ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ මේ ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝයේ හෝ ප්‍රත්‍යවර්ත ධාරා මෝටරේ වෙනස කියන්නේ සරල ධාරා මෝටරයට වඩා වෙනස තියෙන්නේ මේ ඇතුළුම් විලි කියලා මම ඉස්සෙල්ලා කිව්වා. දැන් අරගෙන තිබුණේ අර්ධ වෘත්තාකාර ඇතුළුම් විලි. නමුත් මේකේ තියෙන සම්පූර්ණ වෘත්තාකාර විලි දෙකක් මෙතන සකස් කරලා තියෙනවා. දැන් මේකට සරල ධාරාවක් දීලා අපි මේක කරපන්න බෑ. නමුත් මේකෙන් මේක කරපලා අපිට පුළුවන් ඩයිනමෝක් විදිහට ක්‍රියාත්මක කරලා මේකෙන් ධාරාවක් ලබා ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මේක කරපවන කුමන දිශාවට කැරකුවත් මෙතන ඇති වෙන ධාරාව මේ බාහිර පරිපථය ඔස්සේ ගන්න ධාරාව දිශාව මාරුනවා. මේ කරපවන දිශාව මාරුනේ ධාරකයේ මේ පැත්තට කරනවා මේ පැත්තට කරනවා. ඒතකොට ඒකෙන් පේනවා අපිට මෙතන බාහිර පරිපථය ඔස්සේ ඇති වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් විදිහට. ඒ මේක ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ ලෙස අපිට සලකන්න පුළුවන්. දැන් මේකේ සහ සරල ධාරා ඩයිනමෝ දැක්කම මේ දෙකේ මේ කම්බි ඍජු කොටසක් කම්බි දතරේ ඇති වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් නයි. නමුත් අර බාහිර පරිපථය ලබා දෙනකොට මේ ඇතුළුම් විනිවල වෙනස නිසා තමයි බාහිර පරිපථයේදී ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝවේදී ප්‍රත්‍යවර්ත ධාරා ලොකු සරල ධාරා ඩයිනමෝවේදී සරල ධාරාව ලබා දෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් භාවිතා කරන ලද සරල ධාරා මෝටරයමයි. මේකේ අර මම මුලින් පෙන්නුවා මෙතන අර්ධ වෘත්තාකාර විදිහක් තියෙනවා. දැන් මේකම පුළුවන් අපිට මේ කරකවීමෙන් ඩයිනමෝවක් විදිහට ක්‍රියාත්මක කරවන්න මේ කර්මවල නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකේ දර්ශකය එක් පැත්තකට විතරයි බලනවා. එක් දිශාවකට කරනකොට එක් පැත්තකට විතරයි යන්නේ. අනිත් පැත්තට කරනකොට අනිත් පැත්තට. ඒ කියන්නේ මෙතනදී බාහිර පරිපථයෙන් ගමන් කරන සරල ධාරාවක් අර ඉස්සරලා ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ වලදී මේකේ දර්ශක කියන්නේ එක පැත්තකට විතරයි. මේ දිශාවට කරපුවාට මේ පැත්තට දර්ශක යනවා. ඊළඟ අනිත් පැත්තට කරපුවාට මෙහාට දර්ශක යනවා නිරීක්ෂණය කරනවා.
ප්‍රතිගාමක බලය අධ්‍යයනය කිරීම සඳහා සකස් කරන සරල උපකරණයක්. මේ විද්‍යුත් ප්‍රතිගාමක බලය කියන්නේ අපි ඉස්සෙල්ලා ඩයිනමෝවේ දැක්කා. ඩයිනමෝ කරකවන සරල ධාරා ඩයිනමෝ සහ ප්‍රත්‍යාවර්ත ධාරා ඩයිනමෝ කරකවනට ඉතින් විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. දැන් මේ මෝටර මෙතනදී මේ මෝටර දෙකක් සවි කරනවා. මේ මෝටර වල මේ විද්‍යුත් ධාරාවක් අපේ මේ මෝටර කරකවනකොට මේ මෝටර වල කම්බි දගරය මගින් චුම්බක බල රේඛා කැපෙනවා. මේ චුම්බක බල රේඛා කැපෙනකොට අලුතෙන් ඇති වෙන විද්‍යුත් ගාමක බලයක් මේ අපි ලබා දෙන විද්‍යුත් ගාමක බලයට ප්‍රතිවිරුද්ධයි. ආගේ ප්‍රතිවිරුද්ධව ඇති වෙන විද්‍යුත් ගාමක බලය හඳුන්වනවා ප්‍රතිවිද්‍යුත් ගාමක බලය. අර ඩයිනමෝවේ ඇති වුණා වගේම විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ අපි මේ ලබා දෙන විද්‍යුත් ගාමක බලයට ප්‍රතිවිරුද්ධව ඒක අපි හඳුන්වනවා ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් කියලා. දැන් මුලින්ම මේක ස්විචේ දානකොට මේක කැරකීමක් වෙන්නේ නැහැ. එම නිසා ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් නැහැ. මේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය මේ මෝටර කැරකෙන ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාත වෙනවා. දැන් මේක කැරකෙන්න පටන් ගන්නත් කැරකෙන වේගය වැඩි වෙනවත් එක්ක ප්‍රතිවිද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. ඒ නිසා සංප්‍රයුක්ත විද්‍යුත් ගාමක බලය අඩු වෙනවා. ඒ අනුව ධාරාව අඩු වෙනවා. අපිට මේ ස්විචේ දානකොට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් බලන්න ස්විචේ දානකොටම විශාල ධාරාවක් ඇදලා ගන්නවා. නමුත් ස්විචේ ධාරාව මේ වේගින් කැරකෙන උපරිම වේගයට එනවත් එක්කම මේ ධාරාව අඩු වෙනවා. මේක ක්ෂණිකව සිදුවන දෙයක් නිරීක්ෂණය කරන්න. ඊළඟ බලමු දැන් අපි මේක කැරකෙනකොට මේකට අත තියලා මේ මෝටරේට අත තියලා මේකට වැඩි භාරයක් කෙරුවොත් මොකද වෙන්නේ කියලා. මේ භාරය ඉදලා මේක කැරකෙන්න අපහසුයි. කැරකෙන වේගය අඩු වෙනවා. කැරකෙන වේගය අඩු වෙනවා කියන්නේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය අඩු වෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්ත විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. එහෙමනම් ධාරාව මොකද විය යුත්තේ වැඩි විය යුතුයි. නම් බලයක් කරනවා. දැන් බලන්න. ධාරාව වැඩි වෙනවා. මේ ක්‍රියාවලිය තමයි ඔය වී මූලක එහෙම නැත්නම් ලී ඉරණ මූලක වාගේ ක්‍රියාවලිය එතන ලොකු භාරයක් යෙදෙන අවස්ථාවකදී ප්‍රතිවිද්‍යුත් ගාමක බලය මොකද වෙන්නේ කැරකෙනකොට කැරකෙන වේගය අඩු වෙනවා භාරය යොදනකොට ඒතර ප්‍රතිවිද්‍යුත් ගාමක බලය අඩු වෙනවා එම නිසා සංප්‍රයුක්ත විද්‍යුත් ගාමක බලය වැඩි වෙලා වැඩි ධාරාවක් ඇදලා ගන්නවා ඒ නිසා වැඩි විද්‍යුත් ශක්තියක් එතනදී වැය වෙනවා විදුලි ධාරාව පිළිබඳව අප පසුගිය පාඩම් වල ඉදිරිපත් කළා. විදුලි කෝෂ මගින් විදුලි නිපදවීම සම්බන්ධව කෝෂ මගින් විදුලි නිපදවීමේදී නිපදවිය හැකි විදුලි ප්‍රමාණය යම් ගැටලුවක් මත වෙනවා. රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීම හා නිපදවිය හැකි කුඩා විභවාන්තර හා කුඩා ධාරාවන් පමණක් වීම නිසා විශාල ජනගහනයකට අවශ්‍ය කටයුතු කිරීමේ විදුලි බලය නිපදවීම ඒ කාලේ ගැටලුවක් ලෙස පැවතුණා. යාන්ත්‍ර ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කර තමයි වර්තමානයේ විදුලි බලය නිපදවන්නේ. ඔබ දන්නවා අපේ රටේ පවතිනවා ජල විදුලි බලාගාර. මේ ජල විදුලි බලාගාරයකදී මූලික සිද්ධාන්තය වන්නේ බයිසිකල් ඩයිනමෝවේ සිදුවන ක්‍රියාවමයි. බයිසිකල් ඩයිනමෝවකදී ඩයිනමෝව වේගයෙන් කරකැවීම තුළින් ඒ තුළින් විදුලි බලය නිපද වෙනවා. ජල විදුලි බලාගාරයකදී සිදුවන්නේ කඳුකර ප්‍රදේශයක උස තැනක පිහිටි ජලාශයක සිට නල මාර්ගයක් ඔස්සේ යම් පහත් ස්ථානයක් දක්වා ජලය ගෙන ආ විට එම ජලයට අධික චාලක ශක්තියක් ලැබෙනවා. එම අධික චාලක ශක්තිය මගින් විශාල ටර්බයින් යන්ත්‍රයක් කරකැවීමෙන් එම ජලයේ තිබූ චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය වෙනවා.
මේ පිළිබඳව වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ විද්‍යාඥයා තමයි මයිකල් ෆැරඩේ. දැනට අප භාවිතා කරන ආකාරයේ විදුලි ධාරා නිපදවන ඩයිනමෝ වර්ග නිපදවන ලද්දේ මුලින්ම ඔහු විසින්. මේ ෆැරඩේගේ කාලයේ සිදු කළ පරීක්ෂණ වලින් මේ භෞතික විද්‍යාවේදී අප ඉගෙන ගන්නවා මේ විදුලි නිපදවීම පිළිබඳව සිද්ධාන්ත. අපේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හඳුන්වනවා. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අප ඉගෙන ගන්නවා යම් කාමිදංගරයක් හරහා අභිලම්බ චුම්බක ශ්‍රාවය වෙනස් වන විට ඒ තුළ විදුලි ගාමක බලයක් ප්‍රේරණය වන බව. එසේම ෆැරඩේ නියමයෙන් අප ඉගෙන ගන්නවා එම ප්‍රේරිත විදුලි ගාමක බලයේ විශාලත්වය චුම්බක ශ්‍රාවය වෙනස් කිරීමේ ශීඝ්‍රතාවයට අනුරෝම සමානුපාතික බව. අපිට මේ ඉතා හොඳින් පරීක්ෂා කළ හැකි දැන් මා ඉදිරිපිට තිබෙන මේ ඇටෝමෙන්. දැන් මෙම දණ්ඩ චුම්බකයේ දෙස බලන්න මා අතේ තිබෙන මේ දණ්ඩ චුම්බකයේ උත්තර ධ්‍රවය රතු පාටින් තිබෙනවා. මේන් චුම්බක බල රේඛා පිටතට නිකුත් වෙනවා. එනම් චුම්බක ශ්‍රාවය පිටතට නිකුත් වන බව සැලකිය හැකි. දැන් මා මේ ඈතින් තබා තිබෙන විට මේ දගරය මා ඇඟිල්ල අත තබා පෙන්වන දගරය මේ දගරයේ පොටවල් 500ක් පමණ තිබෙනවා. එය මුරුදයකට මාධ්‍යයක් කොට අවදා තිබෙන්නේ. දැන් මේ දගරයේ දෙකලවර මැදබින්දු ගලවන මීටරයකට සම්බන්ධ කර තිබෙනවා. දැන් මේ දණ්ඩ චුම්බකය මා ඉතා ඉක්මනින් චලනය කළොත් මේ දගරය වෙතට එනම් මේ දගරයේ මැද මුරුදයකඩේ වෙතට මේ දගරය හරහා අභිලම්බ ශ්‍රාවය දැන් මේ මොහොතේ ඉතා සුළු ප්‍රමාණයක් තිබෙන්නේ මේක ලං කළොත් විශාල ශ්‍රාවයක් මේ දගරය හරහා යනවා. එනම් දගරය හරහා අභිලම්බ චුම්බක ශ්‍රාවය වෙනස් වීමක් වෙනවා. ඒ නිසා විදුලි ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. එම කාලය තුලදී අපේ පරීක්ෂා කරමු. දැන් ඔබට මතක ඇති මේ දණ්ඩ චුම්බකය දගරයට දුර සිට ඒ වෙත ලං කිරීමේදී මෙම මැදබින්දු ගලන මිටේ ධාරාව ගමන් කළ දිශාව ඒ අනුව කටුව දැම්මා. මෙන්න මේ මම අත චලනය කරන පැත්තට තමයි එය ගමන් කළේ. දැන් මේ අවස්ථාවේ චුම්බක ශ්‍රාවය දගරය හරහා පවතිනවා. දැන් මම එකවරම මේ චුම්බකය ඈත් කළහොත් එවිට වන්නේ දගරය හරහා තිබූ අභිලම්බ ශ්‍රාවය එක්වරම ශූන්‍ය බවට පත් වීමයි. එතනදිත් අභිලම්බ චුම්බක ශ්‍රාවය වෙනස් වීමක් සිදු වෙනවා. මේ නිසා එවිටද දගරය තුල විදුලි ගාමක බලය ප්‍රේරණය වෙනවා. එවිට ප්‍රේරිත විදුලි ගාමක බලයේ දිශාව කලින් දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි ලැබෙන්නේ. මේ නිසා ප්‍රේරිත ධාරාවේ දිශාවත් කලින් දිශාවට විරුද්ධව ලැබෙනවා. අපිට දැන් මේ පරීක්ෂා කළ හැකියි. දැන් අප කලින් එම දගරයේ දෙසට දණ්ඩ චුම්බකය ලං කරන විට හා චුම්බකය එතනින් ඉවත් කරන විට දිශා දෙකකට විදුලි ගාමක බලය ප්‍රේරණය වී ඒ අනුව දිශා දෙකකට ධාරාව යන බව දක්නට ලැබුණා. අප මෙම දගරය හරහා අභිලම්බ චුම්බක ශ්‍රාවය වෙනස් වීම ශීඝ්‍රයෙන් සිදු කළහොත් එවිට මෙම ධාරාව දෙපැත්තට ගමන් කරනවා. එනම් ප්‍රත්‍යවශ්‍ය ධාරාවක් මෙම දගරය තුළ ජනනය වන බව අපට පරීක්ෂා කළ හැකි. අප එය නැවත සිදු කර බලමු. ධාරා විද්‍යුතය පාඩම් වලදී අප ඉගෙන ගන්නවා පරිණාමක වර්ග ගැන. අවකර පරිණාමක සහ අධිකර පරිණාමක ගැන. අවකර පරිණාමකයක් කියන්නේ ප්‍රාථමික
දඟරේට වඩා අඩු විභවාන්තරයක් දීතික ළමයි දඟරේ ලබා ගැනීම. එසේම අධිකර පරිණාමක වශයෙන් ප්‍රාථමික දඟරේට වඩා වැඩි විභවාන්තරයක් දීතික දඟරේ ලබා ගැනීම. ප්‍රායෝගික පරිසරයේදී විදුලි බල මණ්ඩලයේ විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී සහ නිවස තුළදී අප විවිධ කටයුතු වලට විදුලිය භාවිතයේදී මේ අවකර හා අධිකර යන පරිණාමක වර්ග දෙකම අපට හමු වෙනවා. මේ පරිණාමක ගැන අධ්‍යයනයේදී මේ පරිණාමක වලට අදාළ මූලිකම સિદ્ધාන්තය අප දැන් පැහැදිලි කිරීමට යනවා. බලන්න මේ මා ඉදිරිපිට තිබෙන මේ දඟර දෙක මේ දඟර දෙක එකිනෙකට සම්බන්ධයක් නැහැ. මේ දඟර දෙකේ කම්බි වල සම්බන්ධයක් නැහැ. එකම මෘදු යකඩ ඇණයක් ඔස්සේ මේ දඟර දෙක ඔතා තිබෙනවා. මේ දඟර දෙක වෙන්ව තිබෙන්නේ මෘදු යකඩ ඇණයක් මත මේ දඟර දෙක ඔතා තිබෙනවා. කොටවල් 500ක් පමණ තරම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් මේ මා මේ ඇඟිල්ල තබා පෙන්වන දඟරේ දෙකලවර මෙන්න මේ මැද බිඳු ගලනෝමීටරයට සම්බන්ධව තිබෙනවා. එතනදී පවතින අනිකුත් දඟරේ මේ දඟරේ දෙකලවර සම්බන්ධයි මෙන්න මේ බැටරිය මේ බල්බය හරහා බැටරිය. දැන් මේ දඟරේ තමයි අප මෙහිදී ප්‍රාථමික දඟරේ වශයෙන් සලකන්නේ. මේ මා දැන් අත තබන දඟරේ ප්‍රාථමික දඟරය මේ මැද බිඳු ගලනෝමීටරයට සම්බන්ධ දඟරේ ද්විතීයික දඟරය. මෙතනදී සිදුවන්නේ කුමක්ද? මේ ප්‍රාථමික දඟරය හරහා ධාරාවක් යවුවහොත් එවිට මේ දඟරේ අභ්‍යන්තරයේ අක්ෂය දිගේ චුම්බක ශ්‍රාවය හට ගන්නවා. ඒ හට ගන්න චුම්බක ශ්‍රාවය මෙම මෘදු යකඩ දඟරේ දිගේ හට ගන්නා චුම්බක ශ්‍රාවය මෙම මෘදු යකඩ ඇණය දිගේ ද්විතීයික දඟරය හරහා ගමන් කරනවා. දැන් මෙම ප්‍රාථමික දඟරේ ධාරාව අප විසින් වෙනස් කළහොත් එවිට එම දඟරය තුලින් හටගන්නා චුම්බක ශ්‍රාවයද වෙනස් වෙමින් ලැබෙනවා. එසේ වෙනස් වන චුම්බක ශ්‍රාවය මෙම ද්විතීයික දඟරය හරහාද වෙනස් වෙමින් ගමන් කරනවා. දැන් ද්විතීයික දඟරය හරහා චුම්බක ශ්‍රාවය වෙනස් වන නිසා අප කලින් ඉගෙනගත් ෆැරඩේගේ නියමයට අනුව මෙම දඟරය තුල විදුලි වාහක බලයක් ප්‍රේරණය කරනවා. එම ප්‍රේරණය වන විදුලි වාහක බලය නිසා ධාරාවක් ගලන බව මේ මැද බිඳු ගලනෝමීටරයේ අපට දක්නට ලැබෙනවා. අප එය පරීක්ෂා කරමු. දැන් මෙය තේරුම් ගන්න. මෙහි ප්‍රාථමික දඟරයේ දිගේ දැන් ධාරාව වෙනස් වන විට පමණයි චුම්බක ශ්‍රාවය වෙනස් වන්නේ. එවිට පමණයි විදුලි වාහක වල ප්‍රේරණය වන්නේ. උදාහරණයක් වශයෙන් මුලින්ම ස්විචය වසන විට ප්‍රාථමික දඟරයේ ධාරාව බිඳුව සිට ස්විචය වසන විට ප්‍රාථමික දඟරයේ ධාරාව ශුන්‍යයේ සිට යම් අගයක් දක්වා වැඩි වෙනවා. එවිට මෙම මෘදු යකඩ ඇණේ දිගේ චුම්බක ශ්‍රාවයද ශුන්‍යයේ සිට යම් අගයක් දක්වා වැඩි වෙනවා. එම ශ්‍රාව වෙනස් වීම නිසා එවිට හටගන්නා ධාරාව අපට ගැලනෝමීටරය තුලින් දක්වන්න පුළුවන්. ඉන්පසු මෙම අන්දමට ප්‍රාථමික දඟරයේ දිගේ නියත ධාරාවක් ගමන් කිරීමේදී මෘදු යකඩ ඇණේ දිගේද නියත ශ්‍රාවයක් පවතිනවා. එසේනම් ද්විතීයික දඟරය හරහා අභිලම්බ ශ්‍රාවය වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. මේ අභිලම්බ ශ්‍රාවය වෙනස් නොවන නිසා එම ද්විතීයික දඟරය තුළ විදුලි වාහක බලය ප්‍රේරණය වන්නේ නැහැ. ඒ නිසා